ඔන්න එහෙනම් ඊළඟ vlog එකත් ඉක්මනටම අරන් ආවා. තාමත් channel එක subscribe කරපු නැති යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලංකාවේ මෑත කාලේ ගොඩාක් viral වෙච්ච වාහනයක් තමයි BMW E6 සහ E7 කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ වාහනේ ලංකාවට ගෙන්නන්නේ Browns එකෙන්. අපිත් ඉතින් ඔන්න වාහනයක් ගන්න හොය ඉන්න කාලේ තමයි ඇත්තටම මේ වාහනේ ලංකාවේ viral වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපිත් විස්තර ටිකක් හොයලා බලලා වාහනයක් ඕඩර් කළා. එතකොට එයාලා මුලින්ම කිව්වේ අගෝස්තු මාසෙ වෙනකොට වාහන ටික ලංකාවට එනවා කියලා. ඒත් ඇත්තටම අගෝස්තු වල නම් ආවේ නැහැ. සැප්තැම්බර් මාසෙ 16 වගේ තමයි අපිට කෝල් එකක් ආවේ Browns එකෙන්. වාහන ටික ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ෂෝරූම් එකට ඇවිල්ලා බලන්න පුළුවන් ටෙස්ට් රයිඩ් එකක් උනත් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි අපොයින්ට්මන්ට් එකක් දැම්මා ළඟම තියෙන සෙනසුරාදා. ඒ කියන්නේ සැප්තැම්බර් 20 උදේ 9:12 අතර. ඉතින් ඔන්න මේ ලංකාවට අලුතෙන්ම ආපු BMW වාහනේ බලන්න අපි තුන්දෙනාම ගියා කොළඹ. බලන්ගොඩ ඉඳන් 99 බස් එකේ ගිහිල්ලා මරදානෙන් බැහැලා මරදානෙන් ඉඳන් ඩාලි රෝඩ් එකට වෙනකම් පයින් ගියා. ඒ යනකොට තමයි අපිට Browns ලගේ Browns vehicle showroom එක හම්බෙන්නේ. ඇත්තටම අපි එතනට යනකොට උදේ 10ට විතර ඇති showroom එක ඇතුලේ ගොඩාක් සෙනඟ මේ වාහන ටික වට කරගෙන තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපිට එතනින් කිව්වා delivery hub එකට ගිහිල්ලා අපේ appointment එක confirm කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි තුන්දෙනාත් එක්කම delivery hub එකට ගිහිල්ලා අපේ appointment එක confirm කරගෙන ආවා. ඊට පස්සේ ඉතින් ඔන්න එතන ඉන්න ඒජන්ට් කෙනෙක් එක්ක අපි යන්න පටන් ගත්තා අපේ ටෙස්ට් රයිඩ් එක. බලන්නකෝ ඉතින් ඔන්න ඔයගලන්ට දැන් බලන්න පුළුවන් මේ වාහනේ ඇතුළ මොන වගේද කියලා. මම එතකන් කියන්නම් මේ වාහන දෙක ගැන මම දන්න චූටි විස්තරයක්. එතකොට මේ BMW EV වාහන E6 සහ E7 කියලා දෙකක් තියෙනවා. මේ දෙකම තියෙන්නේ දොරවල් 5. එතකොට මේ වාහනේ ඇතුලේ 5 දෙනෙක්ට යන්න පුළුවන්. හැබැයි ඉතින් පිටිපස්ස සීට් එකේ නම් මැද යන කෙනාට හෙඩ් රෙස්ට් එකක් නැහැ. මේ වාහන දෙකේ කැපී පේන වෙනසක් තමයි E6 වාහනයට වඩා E7 කියන වාහනේ ටිකක් උසින් වැඩි. ඇත්තටම පෙනුමත් ටිකක් E7 වාහනේ වැඩි. ඒ වගේම තමයි E6 කාර් එකට වඩා E7 එක බරෙන් ටිකක් වැඩි. මේ වාහන දෙකටම වොරන්ටි ගැන කතා කළොත් අවුරුදු 3ක් එහෙම නැත්නම් කිලෝමීටර් 60000ක් තමයි වොරන්ටි එක හම්බෙන්නේ. මේ වාහන දෙකේම මෝටරේ සහ බැටරිය ගැන කතා කළොත් එහෙම මේ මෝටර් එක එන්නේ කිලෝවොට් 25. ඒ වගේම තමයි මැක්සිමම් ස්පීඩ් එක වෙන්නේ පැයට කිලෝමීටර් 100. ඒ වගේම මේ බැටරියකට වොරන්ටි හම්බෙනවා අවුරුදු 10ක් එහෙම නැත්නම් කිලෝමීටර් 1,20,000ක්. ඇත්තටම ඉතින් අවුරුදු 10ට කලින් කිලෝමීටර් 1,20,000ක් ගියොත් එහෙමනම් බැටරියට හම්බෙන වගකීම් කාලය ඉවරයි. ඒ වගේම තමයි මේ කාර් එක ෆුල් charge කරන්න පැය 6ක් යනවා. ඒ වගේම තමයි ෆුල් charge එකකින් පස්සේ කිලෝමීටර් 220ක් මේ වාහනේ දුවන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම ඔයාලා කඳු ආශ්‍රිතව යනවා නම් AC දාන විදිහ අනුව ඔයාලා යන ස්පීඩ් එක අනුව අනිවාර්යයෙන්ම මේ යන්න පුළුවන් දුර වෙනස්. මේ වාහනේ තියෙන හොඳම දේ තමයි මේක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් නිසා හෝම් charging පුළුවන්. මොකද තාමත් ලංකාවේ ගොඩක්ම මේ EV වාහන ප්‍රචලිත නැහැ. ඒ නිසා ඉතින් charging stations උනත් ඇත්තටම කියනවා නම් කොළඹින් පිට ගොඩාක් දුරට නැහැ. ඒත් ඉතින් ඕගලන්ට ගෙදර මේ වාහනේ charge කරගන්න පුළුවන් නිසා ලොකු ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මේ වාහනය fast charging නෙවෙයි slow charging. ඇත්තටම මෙන්න මේ විදිහට පැය 6ක් මේ වාහනේ full charge කරන්න යන විදුලියට රුපියල් 600ක වගේ මුදලක් තමයි යන්නේ. ඇත්තටම ඉතින් පෙට්‍රල් වාහනයක නම් රුපියල් 600ට ගන්න පුළුවන් තෙල් ලීටර් ගානත් එක්ක යන්න පුළුවන් දුරත් එක්ක සසඳලා බලනකොට ඇත්තටම ඉතින් මේ වාහනේ ලොකු පාඩුවකුත් නැහැ. ඒ වගේම තමයි මේ E7 සහ E6 කියන කාර් දෙක ගත්තට පස්සේ පිටුපස ලයිට් දෙකේ ෂේප් එකේ පොඩි වෙනසක් ඇත්තටම තියෙනවා. ඕගලන්ට ඒක මේ වීඩියෝ එකකින් හොඳට බලා ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් E6 කියන වාහනයට වඩා ටිකක් පෙනුමින් වැඩි E7 කියන වාහනේ. එතකොට මේ වීඩියෝස් වලින් ඕගලන්ට මේ වාහනේ ඇතුළත පෙනුම කොහොමද පිටත පෙනුම කොහොමද මේ හැමදේම හොඳට බලා ගන්න පුළුවන්. අපි මේ වාහන දෙකේ මිල ගැන කතා කළොත් එහෙම E6 කියන කාර් එක මිලියන 4.5ක් තමයි වෙන්නේ. E7 කියන වාහනය මිලියන 4.7ක් වෙනවා. ඇත්තට මේ වාහනේ ඕඩර් කරන්න රුපියල් 50000ක මුදලක් තමයි ගෙවන්න සිද්ධ වුණේ. ඒත් ඉතින් මේ රුපියල් 50000 රිෆන්ඩබල්.
ඕගලන්ට මේ වාහනයාවට පස්සේ මේ වාහනේ පෙනුම ගැන මේ වාහනේ ෆංක්ෂන්ස් ගැන ඕගලන්ට ඇත්තටම සැටිස් නැත්තම් මේ රුපියල් 50000 බ්‍රවුන් සෙටින් ඔයාලට රිෆන්ඩ් කරනවා. ඒ වගේම තමයි මේ වාහනේ ඔයාලා ගන්නවා නම් RMB රෙජිස්ට්‍රේෂන් එකට රුපියල් 56500ක මුදලක් ගෙවන්න ඕනි. අපි ඉතින් ඔන්න අපේ ටෙස්ට් රයිඩ් එකෙන් පස්සේ තුන්දෙනාත් එක්ක කතා වුණා අපි මේ ගෙවන ගානට අනුව මේ වාහනේ හොඳයිද කියලා. ඇත්තටම ඉතින් අපේ පවුලේ අයට ගමන් බිමන් යන්න මේ වාහනේ ලොකු පාඩුවක් නෑ අපි දෙන මුදලට. ඉතින් ඔන්න ඊළඟට අපි ආපහු ඩිලිවරි හබ් එකට ගිහිල්ලා අපි මේ වාහනේ ගන්නවා කියලා කන්ෆර්ම් කළා. කන්ෆර්ම් කළාට පස්සේ එතනින් ඩොකියුමන්ට්ස් වගේක් දෙනවා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ෆිල් කරලා අපේ රික්වයර්ඩ් සර්ටිෆිකේට්ස් ඔක්කොම ටිකත් එක්ක ඊළඟට වාහනේ ගෙනියන දවසට ඇවිල්ලා මේ ටික බාර දෙන්න ඕනි. ඇත්තටම ඉතින් යන දවසම ගිහලා වාහනේ අරන් ඉන්න නැහැ. ඇත්තටම මේ බ්‍රවුන්ස් එක ගැන කතා කළොත් එහෙම එතන මේගොල්ලගේ කස්ටමර් සර්විස් නම් ගොඩක් හොඳයි කියන්න වරදක් තිබුණේ නැහැ. අපිට ඕනිම දෙයක් එයාලකින් කතා කරලා දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් චූටි ප්‍රශ්නයක් වුණා. ඒක තමයි අපි ඕඩර් කරපු වාහනේ කලර් එක නෙමෙයි ඇත්තටම අපිට ඇවිල්ලා තිබුණේ. අපි ඕඩර් කරේ සුදු පාට වාහනයක්. ඒ වුණාට අපිට ඇවිල්ලා තිබුණේ නිල් පාට වාහනයක්. එතන තමයි චූටි ගැටලුවකට තිබුණේ. ඒ නිසා ඉතින් මේ වාහනේ මාරු කරන්න කියලා අපි ලෙටර් එකකුත් දීලා තුන්දෙනාත් එක්ක පැයකමාරක් වගේ යනකොට එතන වැඩ ඔක්කොම ටික ඉවර කරලා ආපහු බස් එකේ නැගලා නිදර එන්න. වීඩියෝ එක ඉවර වෙන කලින් ආයෙත් පාරක් මතක් කරන්න ඕනි යාළුවන්ට මේ වීඩියෝ එක කියන්නේ මගේ ඔපිනියන් එක විතරයි. ඒ නිසා ඉතින් ඔයාලා යාළුවෝ කවුරුත් තරහ වෙන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි BMW E7 කියන වාහනය ගැන අපේ එක්ස්පීරියන්ස් එක. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. bye.